You are the shadow to my light. Did you feel us? ආයිබෝවන් කියලා පිළිගන්නවා බයික් සම්බන්ධ විශේෂ වීඩියෝවකට. මේ දවස්වල හැමෝම කතා වෙන්නේ ගම් වතුරෙන් පස්සේ බයික් මිලට එකපාරටම මොකද උනේ කියලා. බයික් වලට ගෙන ගියපු කළු මාෆියාව ඉවර වෙන්නයි යන්නේ. කලින්ටත් වඩා ආපදාවෙන් පස්සේ අපි හිතපු නැති විදියට බයික් මිල ගණන් අඩු වෙලා තිබෙනවා. Honda Dio 2025 අලුත් බයිකයක් ගන්න පුළුවන් 6,85,000කට. බ්‍රෑන්ඩ් නිව් මේ ගණන් වලට එද්දි 5 ලක්ෂ ගණන් 6 ලක්ෂ ගණන් වලට විකුණුණු 2017 18 19 වගේ බයික් අපි හිතපුවත් නැති විදිහට එකපාරට ලක්ෂ එකමාරකින් දෙකකින් විතර මිල ගණන් අඩු වෙලා තිබෙනවා. මේ අවස්ථාවේදී 6,85,000ක් දීලා අලුත් එකක් ගන්න බැරි කෙනෙක්ට ලක්ෂ 4කට 5කට වගේ හොඳ බයික් එකක් මිලදී ගන්න පුළුවන් දැන්. මෙන්න මේ වගේ කැඩිච්ච බයික් ලංකාවේ හැම තැනින්ම අහුලගෙන ඇවිල්ලා ඒවා අටවලා කොහොම හරි අලවලා බයික් විකුණනවා. ඉතින් මේ වගේ මරාල වලට අහුවෙන්නේ නැතුව සාධාරණ මුදලකට හොඳට පදින්න පුළුවන් ලෙඩ නැති බයික් එකක් ඔබටත් ගන්න පුළුවන් දැන් වෙද්දි. මේ තියෙන්නේ සේල් එකට අද බාපු FZ අලුත්ම බයික් සෙට් එකක්. ඉතින් ප්‍රී ඕඩර්ස් දාපු හැමෝටම බයික් ටික හම්බෙනවා. ඉස්සර වගේ පරණ ඒවා ගිනි ගණන් වලට ගන්නේ නැතුව ඒ මුදලටත් වඩා අඩු මුදලට අලුත් එකක් දැන් ඔබට ගන්න පුළුවන්. 2019 දී වගේ ලංකාවට ආපු හැම බයික් මොඩල් එකක්ම දැන් වෙදිත් අපිට මිලදී ගන්න පුළුවන්. ඒකත් එක්ක සමහර අය බලාපොරොත්තු නොවුණු විදියට තමන්ගේ බයික් වල මිල අඩු වෙනවට සමහර කට්ටිය කැමති නැහැ. උදාහරණයකට ඔබට කියනවා නම් FZ අලුත් බයික් එක එද්දි පරණ මොඩල් එක අපි හිතපු නැති විදියට ලක්ෂ 1.5කින් විතරම අඩු වුණා. ඒ වගේම තමයි Yamaha R15 එක ගෙන්නනවා. දැන් R15 V4 එක එද්දි කලින් තිබ්බ මොඩල් එක හිතපු නැති විදියට කුණු කොල්ලට තමයි විකිනෙන්නේ. මේ තියෙන ලංකාවේ තෙල් හොඳටම කරන අඩුවටම ගන්න පුළුවන් බයික් එකක්. මේක තමයි CT100 එක. මේක බ්‍රෑන්ඩ් නිව් 2025 එකක් මිලදී ගන්න පුළුවන් 6,37,000කට. හැබැයි ඔයා ගෙවන්න බලාපොරොත්තු වෙන ලීස් එකක් දාන රුපියල් 60,000ක වට්ටමක් ලබා දෙනවලු මේ දෙසැම්බරේ. ඉතින් අවුරුදු අවසාන ඩිස්කවුන්ට් තමයි මේවා. මෙන්න අපි තව ඔයාලට gift එකක් තමයි දෙන්න යන්නේ brand new Discovery 125 DRL කියන බයික් එක. මාකට් එකේ මිල තමයි 7,31,950. හැබැයි මේ දෙසැම්බරේ විශේෂ මිල අඩු කිරීමක් තියෙනවා. මේක ගන්න පුළුවන් 6,91,950කට. ඒ කියන්නේ රුපියල් 40,000කින් විතර මේක මිල ගණන් අඩු කරලා තියෙන විශේෂ වට්ටමක්. අනි මේ වසර අවසානයේදී ගොඩක් සේල් යනවා. අනික මේ දවස්වල බයික් වගේම වාහන විකිනෙන්නෙත් නැහැ. ගම් වතුර පීඩාවෙන් පස්සේ. ඉතින් ඔයාටත් හොඳ අවස්ථාවක් අලුත් අවුරුද්දට අලුත් බයික් එක්කම යන්න. දැන් හරියටම පැය දෙකකට කලින් කුරුණෑගලින් බජාජ් ෆල්ස් 2015 බයික් එකක් විකුණන්න දාලා තියෙනවා 2,34,000කට. කිලෝමීටර 68,000ක් තමයි මේක දුවලා තියෙන්නේ. ඒ වර්ගයේම තව රතු පාට බයික් එකක් තියෙනවා පන්නි පිටියෙන් දාලා. ඒකත් දැන් පැය 3කට විතර කලින් දාලා තියෙන්නේ. මේකේ මිල 2,20,000යි. මේකේ මයිලේජ් එක කිලෝමීටර් 50,000ක් ලෙස සඳහන් කරලා තිබෙනවා. මේ දෙකම එකම වර්ගයේ එකම කන්ඩිෂන් එකේ තියෙන බයික් දෙකක්. අලුත් බයික් ලංකාවට එන්න කලින් මේ වගේ බයික් විකුණුනේ 3.50නුත් උඩ. දැන් වෙද්දි ගොඩක් අඩු වෙලා තිබෙනවා. අතේ රුපියල් 80,000ක් තිබ්බත් ලීස් එකක් දාලා ගෙදර අරගෙන යන්න පුළුවන් මේ වගේ බයික් එකක්. මේ තියෙන ඩේවිඩ් පීරිස් සමාගමේ විකුණන බයික් අපි කතා කරලා CT100 එක ඩිස්කවරි එකක් කතා කරා. මේ තියෙන ෆල්ස NS 400 එක මේක තමයි හයි කැපැසිටිම බයික් එක බජාජ් ලා නිෂ්පාදනය කරන මිල තමයි 22,39,950. ඒ කියන්නේ ලක්ෂ 23කට ආසන්න මුදලක්. මේ තියෙන්නේ මේ දවස්වල ගොඩක්ම ප්‍රසිද්ධ කොල්ලෝ කෙල්ලෝ දෙකෝල්ලම ආස බයික් එක ෆල්ස N125 එක. මේක 8,44,950. මේකත් රුපියල් 50,000ක විතර වට්ටමක් ලබා ගන්න පුළුවන්. අර මම කිව්වා වගේ මේ තියෙන ෆල්ස NS 200 සුදු තාත්තිලාගේ වාහනය සුදු තාත්තිලාගේ බයික් එක 11,39,950ත් මේකත් අර කිව්වා වගේම වට්ටම් හම් වෙනවා. ෆල්ස N160 ප්‍රීමියම් එක තියෙනවා. ෆල්ස N160 තියෙනවා. මේක 9,34ක් වෙන්නේ. මේවත් අර කිව්වා වගේ ගොඩක් මිල ගණන් අඩු වෙලා තින්නේ දෙසැම්බර් අගභාගයේ වෙද්දී තල්වාසි. මේ තියෙන ලංකාවේ ගොඩක්ම ප්‍රසිද්ධ මොටර්සයිකල් එකක්. මේක තමයි Yamaha FZ S එක. මේක දැන් වෙදී 11,98,000කට මිලදී ගන්න පුළුවන්. ගෙවාගෙන යන කෙනෙක් නම් 3,59,000ක් වගේ දීලා ගෙදර අරන් යන්නත් පුළුවන්. මේක 150cc එන්ජින් ධාරිතාවකින් සමන්විත මොටර්සයිකල් එකක්. ඩිජිටල් මීටර් බ්ලූටූත් මේ වගේ නවීන පන්නේ සියලු දේවල් වලින් සමන්විත මොටර්සයිකල් එකක් සහ ලංකාවේ හොඳ ඉල්ලුමක් තිබෙනවා කොච්චර පරණ වුණත්. බලන්නකො මේ Honda Dio අලුත් බයික් එකේ තියෙන ලස්සන. මේක 6,85,000ක් වෙනවා. ඉතින් සමහර අය කියනවා මේ Honda Dio එක වැඩක් නෑ ඊට වඩා මේක හොඳයි මේක හොඳයි කියලා. නමුත් ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන ස්කූටර් එක තමයි මේ Honda Dio කියන්නේ.
Honda Dio වලටත් වඩා සුපිරියක් හොයන කෙනෙක්ට මේ තියෙන ජපාන් ස්කූට එකක් වෙන PCX එක 2025 වර්ෂයේ නිෂ්පාදනය කරපු එකක් දැන් වෙද්දී අපිට ලක්ෂ 19 හමාරකට වගේ ගෙන්වා ගන්න පුළුවන්. එක එක අය එක එක මිල ගණන් වලට තමයි විකුණන්නේ මේවා. පොත මේඩ් ඉන් ජපාන් තියෙන එකක් ගන්න ඒක තමයි ලොකුම ඉල්ලුමක් තිබෙන්නේ. ඒ වගේම විශේෂම කාරණාවක් එහා පැත්තේ ගෙදර කෙනා ගත්තේ පළේට ඔබත් ඒ වර්ගයේම මෝටර් සයිකලයක් ගන්න යන්න එපා ගෙවන්න. හරි ලස්සනට කිසිම රස්තියා දුවීමක් නැතුව ලීසින් කම්පනියෙන් ඔබට ගෙවාගෙන යන්න ලබා දෙයි. නමුත් ගෙවල ඉවරනාට පස්සේ ලක්ෂයක් ලක්ෂයකමාරක් විතර ඉහළ පොලියක් එකතු වෙනවා. අන්තිමේද බලද්දී ලක්ෂ 6 බයික් එක ලක්ෂ 8ක් විතර වෙනවා. ඔබට අතේ මුදලක් නැත්තම් දැනට භාවිතා කරපු යූස් කරපු බයික් එකක් අඩු මුදලට හොයාගෙන සල්ලි ටිකක් හම්බ කරාට පස්සේ අලුත් එකක් ගන්න. මේ තියෙන්නේ තවත් හුරුබූටි බයික් එකක් TVS Rider. මේකේ මිල සඳහන් කරලා තියෙන 7,69,000ක් විදියට. මේ 2025න් TVS එකෙන් එන 125 බයික් එක ගොඩක්ම ප්‍රසිද්ධයි. ගොඩක් කට්ටිය මිලදී ගන්නවා මේ දවස්වල. මොකද මේකේ තියෙන පෙනුම නිසා. මේ වගේ බයික් එකක් ඔබට සල්ලි නැත්තම් 2,60,000ක් වගේ අතේ තියෙනවා නම් ගෙවාගෙන යන්නත් ගන්න පුළුවන්. ගොඩක් බයික් විකුණන සේල් වලින් කැමති ඔබ ගෙවාගෙන යන්න ගන්නවට. මේ තියෙන ලංකාවේ ගොඩක්ම කොල්ලෝ පිස්සු වැටෙන බයික් එකක් Honda Hornet 250cc බයික් එක. මේ වර්ගයේ 2015 නිෂ්පාදිත එකක් අපිට මේ වෙද්දි මිලදී ගන්න පුළුවන් ලක්ෂ 14කට වගේ. වාහනයක් ගන්නවටත් වඩා හොඳට හොයලා බලලා මේ වගේ බයික් එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. වැලගෙඩියක් ගත්තොත් නම් හැමදාම ගරාජ් ගානෙම තමයි ඉන්න වෙන්නේ. ඒක මහා කරුමයක් වෙයි. බයිකුත් ඔයාලට එපා වෙයි. ඒක නිසා ඔයා දන්න කියන කෙනෙක්ට රුපියල් 10,000ක් 20,000ක් විතර වේදම් කරත් මම හිතන්නේ පාඩුවක් නෑ. හොඳ බයික් එකක් තෝරා ගන්න. මෙන්න ගොඩක්ම කොල්ලෝ ආස බයික් එකක් WRS එක 2008 වගේ රේස්ටර් බයික් එකක් ගන්න පුළුවන් මේ වෙද්දි ලක්ෂ 18කට වගේ මුදලකට. 2008 තමයි 2008 10 තමයි ගොඩක් රේස්ටර් වෙලා තියෙන ලංකාවේ. ඊට එහා ගොඩක් ඒවා අන්රේස්ටර් තියෙන බයික්. ඉතින් ඒවා ගොඩක් රේස්ටර් කරගන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලන කොල්ලෝ කෙල්ලන්ගෙන් ආසම WRXද Honda Hornet 250ද කියලාත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. WRX එකක් 250cc Honda Hornet එකක් 250cc. ඒ වගේම තමයි සමහර ලේඩීස් අය බයික් එකක් හොයනවා තමන්ගේ ළමයව ඉස්කෝලෙන් ගන්න මොන්ඩිසෝරියට ගිහිල්ලා දාන්න මේ වගේ ළඟ ළඟ ගමන් වලට. ඉතින් ලොකු ගණන් වලට වියදම් කරන්න බැරි කට්ටියට මේ ගයිනෝ කියලා බයික් එකක් තියෙනවා චයිනීස් මැලේසියාවේ තමයි නිෂ්පාදනය කරන්නේ. මේ වගේ 2022 වගේ නිෂ්පාදනය කරපු බයික් එකක් මිලදී ගන්න පුළුවන් ලක්ෂ 2.20කට විතර. අර ඩියෝ එකක් වෙන ස්කූටරයක් ගන්නවට වඩා භාගයට භාගයක් වඩා අඩු මුදලට මිලදී ගන්න පුළුවන්. මේ වගේ ඒවා අනිත් ඒවාට වඩා පොඩ්ඩක් රිපෙයාර්ස් වැඩි. නමුත් හොඳට සේවිස් ටික කරලා පොඩි පොඩි රිපෙයාර්ස් ටික ඒ හරි කාලෙක කරගත්තොත් කිසි ප්‍රශ්නයක් නැතුව තමන්ට අවශ්‍ය කරන එදිනෙදා කටයුතු වැඩ ටික කරගන්න පුළුවන්. මම හිතනවා අවුරුදු 2-3ක් ත්‍රී වීල් වලට සල්ලි ගෙවලා නැත්තම් මිනිස්සුන්ට රස්තියා දුවලා ගමේ චාටර් වෙලා වෙන කට්ටියගේ වාහන බයික් වල යනවට වඩා තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න අඩුවට හොයන කෙනෙක්ට හොඳ බයික් එකක් තමයි මේ ගයිනෝ කියන එක. මේ විතරක් නෙමෙයි මේ වගේම තමයි මැලේසියාවෙන් එවන තායිලන්ත වලින් එවන චයිනිස් බයික් තියෙන ඉලෙක්ට්‍රිකල් නැති බයික් මං කියන්නේ. මේ වගේ ඒවා අඩු මුදලට හොයාගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් අපෙන් අහනවා මේ ඩේවිඩ් පීරිස් සමාගම විසින් ගෙනන බයික් එකක් තියෙනවා ෆල්ස N160. මේ බයික් එක 9,34,950ක් විතර වෙනවා. ඉතින් මේ වගේ බයික් එකක් ගන්න ගොඩක් දෙනෙක්ට සල්ලි නැහැ. අපේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනේ බොහොම අමාරු වෙන්නේ ජීවත් වෙන්නේ. ඉතින් එයාලා දුක් මහසි හම්බ කරගන්නේ මුදල එකතු කරලාට මේ වගේ බයික් එකක් එකවර ගන්න වෙන්නේ නැහැ. කොහොම හරි තමන්ගේ පඩිය ඉතුරු කරලා ගෙවාගෙන ගත්තොත් තමයි මේවා එකක් ගන්න වෙන්නේ. නැත්තම් ලොවෙත් ගන්න වෙන්නෙම නැහැ. 9,34,950ක් කියන බයික් එක සාමාන්‍යයෙන් ලක්ෂ 3.5ක් විතර අපිට අතින් ගෙවන්න වෙනවා ඩවුන් පේමන්ට් එක. ඉතුරු ටික පොඩ ගෙවාගෙන යන්න ගන්න පුළුවන්. බලමු මේකේ මිල. මේක අපි අතින් දුන්නා කියමු ලක්ෂ 3ක්. තව අපිට ගෙවන්න තියෙනවා 6,34,000ක්. 6,34,000. අපි මේකට තමයි දැන් ලීස් එක දාන්න ඕන. අපේ ලීසින් amount එක 6,34,950යි. අපි සාමාන්‍යයෙන් මේක අවුරුද්දකට වගේ දාලා බලමු කොච්චරක් අපිට ගෙවන්න වෙනවද කියලා මාසෙකට. ඉන්ට්‍රස්ට් රේට් එක සාමාන්‍යයෙන් බයික් එකට 13%ක් 14ක් වගේ තමයි යන්නේ. අපි අඩුම පොලි 13ක් දාමු. එතකොට ඔයාලට මාසෙකට ගෙවන්න වෙනවා 56,712ක් අවුරුද්දකට දැම්මොත්. ඇත්තටම මේ වගේ බයික් එකක් ගන්න කොල්ලෙක්ට සාමාන්‍යයෙන් 56,712ක් ගෙවන්න වෙනවා කියන්නේ ලක්ෂයකටවත් එහා මාසික වැටුපක් ලබන්න ඕන. ඉතින් ඇත්තරම මං හිතන්නේ මෙහෙම 56,000ක්වත් ගෙවා ගන්න බෑ ගොඩක් දෙනෙක්ට. ඉතින් ඒක නිසා අපි දාගමු මේක වසර 2කට වගේ. වසර 5කටත් ගොඩක් කට්ටිය ගෙවන්න ගන්නවා. නමුත් මම නම්
රෙකමන්ඩ් කරන්නේ අවුරුදු 5කට ගෙවන්න ගන්න කියලා. මොකද ගිනි පොලියක් වාට ගෙවන්න වෙනවා. මේ 30186ක් ගෙවන්න වෙනවා අවුරුදු දෙකකට දැම්මොත්. 30186ක්. ඔයා මේක ලියා ගන්න 634ක් වා ගන්නෙ 634ක් ගන්නෙ ඔයාට ගෙවන්න වෙනවා මාස 12ක් මාස 24ක් ගෙවන්න වෙනවා 30186 ගන්න. මේක වැඩි කරන්න ඕන 24න්. එතකොට 7,34,000ක් වෙනවා. මේකෙන් අපි අඩු කරා නම් ගත්තේ ගාන 634,950 මුළු පොලිස් විද්‍යට 89,514ක් එකතු වෙනවා අවුරුදු දෙකකට පස්සේ. ඔයා හිතන්න මේක අවුරුදු 5කට විතර දැම්මොත් ඔයාට ලක්ෂ 1.5කටත් වඩා වැඩි පොලියක් එකතු වෙනවා. අන්තිමේදී බයික් එක ගෙවලා ඉවරනට පස්සේ මේ 8යි ගාණක් වෙන බයික් එක ලක්ෂ 10.5ක් විතර වෙන වටිනාකම විතරක් වගේ අර පොලියත් එක්ක එකතු කරොත්. හැබැයි කවදා හරි වඩ ඔක විකුණන්න වෙන්නේ ලක්ෂ 6කට 5කට. ලක්ෂ 5ක් විතර පාඩුවක් වාට. බයික් එකක් කියන්නේ කිසි විදිහකට ආයෝජනයක් නෙවෙයි. මුළු පොලිය මුළු මුදල ඔබ ගත්තේ ගානත් එක්ක ගණනය කරලා බැලුවා ඔබට කීයක් පාඩු වෙනවද කියලා. මම ඔබට රෙකමන්ඩ් කරන්නේ අවුරුදු 5ක් නැන් ගෙවාගෙන යන්න ගන්න එපා බයික් එකක්. ඒ වගේම තමයි අඩුම ගන්න නම් අවුරුදු 2කටවත් දාලා ගන්න. ඒකත් ඔබට ගෙවාගෙන යන්න බෑ නම් ගන්න මෙපා බයික් එකක්. මොකද ලීසින් දෙන කම්පැනිස් වලින් ඔයාට කොහොම හරි ලෝන් ලීස් එක දෙන්න බලනවා. දීලා ඔයාගෙන් පොලිය ගන්න ගෙනවේ උන් බලාපොරොත්තු වෙන්නේ ඔයා කවදා හරි මේක හිර වුණාට පස්සේ බයික් එක උස්සන එක තමයි ඔවුන්ගේ එකම පැතුම. ඒක නිසා මේවට අහු වෙන්න එපා. ඔයාට ගෙවාගෙන යන්න පුළුවන් නම් විතරක් බයික් එක ලීස් එකක් දාලා ගන්න. බයික් එකක් විතර නෙවෙයි වාහනත් එහෙමයි. හැබැයි බැංකුවකින් ඔබට ලෝන් එකක් ගන්න පුළුවන් නම් ලක්ෂ 4-5ක් මේ වගේ බයික් එකකට. එතකොට ඔබට ලොකු ප්‍රශ්න එකක් එකතු වෙන්නේ නැහැ. ඒ වගේම පොලි මුදලත් ගොඩක් විදිහට ඉතුරු කරගන්න පුළුවන්. ඒක නිසා හොඳට හිතලා බලලා බයික් එකක් විතර නෙවෙයි වාහනයක් වුණත් මිලදී ගන්න. එහා ගෙදර කෙනා නැත්තම් ගමේ කෙනෙක් ගත්තේ පලියට කාටවත් පේන්න කාටවත් නගන්න උවමනාවකින් ගන්න යන්න එපා මේක. ඉතින් හොඳට හිතලා බලලා ගන්න. ඔබට සුබ දවසක්.